Hey yo, cricket. Mama ni ming mira. Isa pa mo power. Isa pa mo style. Yo rock. Mani onna hari. අපේ දිසාපා මොකද තුමා ඉන්න මෙතන ආදරේ. අජය කුමාරු ඉන්න පේනවනේ මේ ගයිස් ඉන්නවා මන්නොබට මා විසින් දිය යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඊ හමාරයි. කියන්නේ දැන් මට කියන්න පුළුවනි. ගායිස් ඉතින් අද අපේ දහම් පාසලේ උත්සවයට අපි නාට්‍යයක් පුරුදු වෙන්න යන්නේ. ඉතින් මේ නාට්‍ය තිලමුටි ජාතක. ඉතින් අපි දැන් පන්සලට යන්නේ නාට්‍ය පුරුදු වෙන්න. දහම් පාසලේ නාට්‍යයට ඉතින් අපි දැන් පුරුදු වුණා. දැන් නදිල අයියාගේ දිදුල අයියාගේ කඩුව නදිල අයියාට හොඳයි යන අපන්නේ මම සප්පායම් වෙලා විවේක ගත්තට පස්සේ මට පුළුවන් ශිල්ප කියලා දෙන්න. මට බයයි ගයිස් මට බයයි. ගයිස් දැන් අපි ගයිස් දහම් පාසලේ ගයිස් පැහැසරින් මගලින් ගමට කිල්ල බොකේ ප්‍රධාන ශිෂ්‍ය එනනේ ගයිස් අපි කට්ටිය හායි ගයිස් කොහොමද? අපි කට්ටිය වැඩේට බහලා ඉන්න නාට්‍ය ගයිස් වලට මේ නාට්‍ය තියෙන 27 වෙනිදා අපි තියෙන 27 වෙනිදා අපි වාට 27 වෙනිදාට වීඩියෝ එකක් ගේනවා. හයි අපේ දිසාපා මොකද තුමා ඉන්න මෙතන ආදරේ. අජය කුමාරු ඉන්න පේනවනේ මේ ගයිස් ඉන්නවා මන්නොබට මා විසින් දිය යුතු සියලුම ශිල්ප ශාස්ත්‍ර ඊ හමාරයි. කියන්නේ දැන් මට කියන්න පුළුවනි. දුවනි ආශ්‍රය ආත්ම නිර්මාණ අන්තකන්ට එතනින් ගියාම අඩුහරට ශිල්පය ඇත් මෙහෙම ශිල්පය මේ තේරෙම ඉගෙන ගන්න අපූර්වට යාහකි ගයිස් මේ ඉන්නේ රජා මම තමයි මහේමති. ඇසිද මේ දිසාපා මොකද තුමා තමයි ඉන්නේ දරුවනේ ඉෂ දරුවනේ ඉසේ ආචාර උපාධ්‍යාය සිතුන් ඉලෙක්ට්‍රික් හරි මේ ඉසේ ආචාර කුමුද කියලා අනුජ රශ්මික කලින් මට ලස්සන වීඩියෝ නදියේ ගොස් පැන්ස්ථානය කරගත යුතුයි. අපි කැමති ජල ක්‍රීඩා කරලා අපි දැන් ඔයා ඒ දඩ දෙකක් ගන්නව කට් පැතුම් හරියි පැතුම් හරියි අර සුදු පාට කීට සුදු පාට දැන් ඉන්නේ පැතුම් අර මැදි පයින් පැහැසතර පිටිපස්සෙන් පැහැසර සිතුන් ඉලෙක්ට්‍රික් ඉන්න පස්සේ නදිලා විශේෂයෙන් ඔව් නදිරය විශේෂයෙන් පිටිපස්සේ ඉන්න ඉස්සරහින් දිදුල මොනවද Hey yo, cricket. Mama ni ming mira. මෙයා වෙනා චනු බෝයි Amity is coming
Disapamok power. Disapamok style. Yo rock. මේ තරම් දුරට එන්න උනානේ ශිල්ප හදාරන්න. මාගේ තීරජ් ගුණවන්ත තිබුණානේ මාව වරේ ගුරුෙක් ලාකට යවන්න. දැන් මොනවද කරන්නේ? රෝදරුවනේ. කොහොම නමේ? මෙන්න මෙහෙම. ආචාර්යතුමා එන්න හරිද? අන්න හරි. උඹලා කවුරු රජවරු සිටුවරු අමාත්‍යවරු කියන අයගේ දරුවෝ නිසා ශිල්ප ශාස්ත්‍ර මනවින් ප්‍රගුණ කළ යුතුයි. උතුමනේ ඔන්න හරිද? ඒ තාත්තගේ මම තමයි වරණ සතුමාගේ එකම බුත්ම ලකුණේ. බොහොම හොඳයි. කිමල දේවයන් වහන්සේ ප්‍රීති වන්නට කාරණා. ප්‍රීති නැද්ද මහයමතිය? මාගේ පුත්කෝරු මාලිගාවට වෙලා නිකම් හිටියානම් නිකමෙකෝ වගේ නේ රජකම බාරගන්නේ. දේයන් කෙසෙලට පැමිණි මහා පාංශි අනේ මේ නාකියයි පන්නන්න මහයමති උඹ කියපන්ද? මම ආචාර්යගේ ශිල්ප හැදෑරු මහා ප්‍රාඥයෙක්. තක්ෂිලා නුවර දේවන්සේට යුවරදු පදවිය පමණක් පවරා ඔබ වහන්සේම රාජ්‍ය කරගෙන යන්නේ නම් රටවැසියා සතුටු වනු ඇති. එය පුත්කුමරු පමණි. පුත්කුමරු පැමිණි පසු තීන්දුව කරන්නේ යමතිය. එසේ දේවයන්. අද හංගම වදින උල්ලවාදී ඔළුවේ ඈ ඔටෝල කරනවා ගහන්න. වරණස් නගරය පුරා එත පිටින් ගොස් පුත්කුමරු තක්ෂිලා නුවර ශිල්පාධාරණ බව පැවසීම මාගේ ප්‍රීති කරුණා කැමැතිය. අවසර මගුල් ඇතු සූදානම් කරන්න. මාවත් එක්ක යනවද? මාවත් එක්ක යන්න. ආයිත් කියන බබේ. මොකද්ද කියන්නේ? කපන්නේ. තක්ෂිලා නුවර දිසාපාමොක් ඇතුමාගේ ශිෂ්‍යරත්නයක් වුණා එහෙනම් මාගේ පුත්‍ර. අවුවේ විත්‍යණිය. දවස් දෙකම මම තව කනවා දැක්කේ නෑ. අදත් දකින්න එකක් නෑ. ශිෂ්‍ය දරුවන් පේලියට ගමන් කළ යුතුයි. එසේ අප පේලියට එන්නෙමු. ඔය ශිල්ප හදාරන්නට අන්තිමට වරණස් රජපුත් අනුපිළිවෙල අනුව අවසානයට ගමන් කළ යුතුයි. කොහොමද ශිෂ්‍යව හදන්න ආචාර්ය? මේ හොරුනේ. නෑ මං කියන්නේ නෑ. මං කාරණාව කිව්ව. සිටු. ඉතින් වරේ අවසර දේවයන් වහන්සේ. යෑමට අපට සැබලෙක ලබා දෙන්න මැනවි. භවන ඇති අපගේ රජතුමා. ප්‍රීති ආරංචි. ඉතින් රජතුමාට ඔබතුමාව දැක බලා ගැනීමට මේ ආශාවක් ඇති බැවින් ඔබතුමාව රැගෙන යාමට අපට ආරාධනා කරනවා. මේ දිනවල මම බොහොම කාර්යබහුල නිසා මට රජතුමා හමු වීමට ඒමට නොහැකි වෙන බව දන්වා සිටීමට ඔබතුමාට පුළුවන්ද? අවසර මේ දිසාපාමොක් ආචාර්ය. එසේ. ඕක ආවද? දිසාපාමොක් ආචාර්යතුමා මේ දවස්වල රාජකාරී ඇති බැරි කාර්ය බහුල බැවින් ඒ ඔබතුමා දැක බලා ගැනීමට ඒකට නොහැකි. ඔක කපටියා. අපි දවස්
දරින් වගේ කතා කරලා බලමු. එසේ දේවයන් අවසර දේවයන් දෙන්නා වසර කිහිපයක්ම ගෙවි අවසන්. මේ වතාව හරි අර කපටියාව රජමාල මාලිගාවට රැගෙන එන්න. අවසර දේවයන් අපට යාමට ඔබතුමාගේ දඩුවමට ලබා දීමට අපි යෝජනා අප කවදාවත් රජතුමාගේ දඩුවමට දැක නැහැ වෙන්න බලන්න නැමතියි. අපිට අද පළවෙනි වතාවට ඒ යාමට හැකි වෙනවා. කොහොම මට පේන්නේ නැහැ නේ. ඒ මට පේන්නේ නැහැ. නගින්න නෑ තව ඉස්තාක් ආචාර්යතුමනි අප ඔන්න තුන්වෙනි වතාවට රජතුමාගේ කැඳවීමට පැමිණි ඔබතුමා කැඳවාගෙන යනවා. ප්‍රීති ඔබතුමා අපගේ දඩු මොඩරයට පැමිණෙන්න. වදේගෙනි නැමතියනි පින්වත් රජතුමනි කියනවා පින්වත් රජතුමනි එදා ඔබතුමා තලාවුරක් කන විට මායේ වැළකුවේ නැත්තම් අද ඔබ හැවුම් හකුරු කලවැලාදියත් සොරකම් කරන්නට තිබෙනවා. එහෙනම් ගුඩ් බයි අපේ නාට්‍ය වලට 27 වෙනිදාට ගේන්නම්.